එකම රටක් නොබෙදුණු දේශයක්. End of war. The final countdown. යුද මුක්ත කලාපයට සීමා වී ඇති LTTE ඒ වටා තනා ඇති පස් බැම්මට ආසන්න වීමට ආරක්ෂකාංශ මේ වන විට සමත් වී සිටිනවා. එහිදී LTTE සමාජිකයන් ඉලක්ක කරගනිමින් ආරක්ෂක අංශ ස්නයිපර් ප්‍රහාර එල්ල කරමින් LTTE සමාජිකයන් 15 දෙනෙක් ජීවිතාක්ෂයට පත් කළ බවයි ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානය සඳහන් කරන්නේ. අම්බලාවන් පොක්කනේ ප්‍රදේශයට බටහිරින් සිටින යුද හමුදා 58 වන සේනාංගයේ බට පිරිස හා LTTE අතර ඊයේ රාත්‍රියේ දරුණු ගැටුම් ඇති වූ බව ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානය සඳහන් කළා. ගැටුම් වලින් පසු ප්‍රදේශයේ කළ සෝදිසි මෙහෙයුම්වලදී LTTE මල සිරුරු 9ක් T56 ගිනි අවි 22ක් සහ ඒ සඳහා භාවිත කරන උණ්ඩ 25000ක් සොයා ගැනීමට ආරක්ෂකාංශ සමත් වී තිබෙනවා. මේ අතර 53 වන සේනාංකයේ නන්දිකඩාල් කලපුව ආසන්නයේ සිදු කළ සෝදිසි මෙහෙයුමකදී LTTE මල සිරුරු 4ක් MPMG ගිනි අවියක් සහ තවත් ගිනි අවි 14ක් සොයා ගැනීමට සමත් වුණා. එමෙන්ම යුද මුක්ත කලාපයේ තුල පසුවන සිවිල් වැසියන් බේරා ගැනීමේ මානුෂීය මෙහෙයුම් ආරක්ෂකාංශ දිගින් දිගටම සිදු කරනවා. ඒ අනුව ඊයේ දිනේ පමණක් LTTE ග්‍රහණයෙන් මිදී ආරක්ෂකාංශවල රැකවරණය පතා හමුදා පාලන ප්‍රදේශ වෙත සිවිල් වැසියන් 606 දිනකු පැමිණ තිබෙනවා. ඒ සමග මේ වන විට හමුදා පාලන ප්‍රදේශ වෙත පැමිණ ඇති සමස්ත සිවිල් වැසියන් සංඛ්‍යාව 67311ක් බවයි ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානය සඳහන් කළේ. යුද මුක්ත කලාපය පැහැදිලිව නිරීක්ෂණය කළ හැකි ආකාරයට ඊට ආසන්න වීමට යුද හමුදාවේ 58 වන සේනාංකයේ බටපිරිස් මේ වන විටත් සමත් වී තිබෙනවා. මේ පිළිබඳව වාර්තාවක් ගෙනෙන අද දින මාණ්ඩලික වාර්තාකරු කුලරුවන් ගමගේ. පුදුකුඩිරිප්පු ඉරණපලේ ප්‍රදේශයේ සිට යුද මුක්ත කලාපයේ පිහිටි අම්බලාවන් පොක්කනේ මන්සන්දිය දක්වා සම්බන්ධ විය හැකි මෙම මාර්ගයේ බලය සම්පූර්ණයෙන් අත්පත් කර ගැනීමට 58 වන සේනාංකයට අයත් 10 වන ශ්‍රී ලංකා පාබල හමුදා බටපිරිස් සමත් වී සිටිනවා. මෙම ප්‍රදේශයට ඇදහැල්න අධික වර්ෂාව මැද්දේ වුවද යුද මුක්ත කලාපයේ සහ පුදුකුඩිරිප්පු ප්‍රදේශයේ අතර පිහිටි වැලි තීරුවේ බලයද සම්පූර්ණයෙන් අත්පත් කර ගැනීමට 10 වන ශ්‍රී ලංකා පාබල හමුදා බටපිරිස් සමත් වුණා. පුදුකුඩිරිප්පු ප්‍රදේශය මුදා ගැනීමෙන් අනතුරුව 58 වන සේනාංකයේ ඊළඟ අරමුණ වූයේ යුද මුක්ත කලාපය හා පුදුකුඩිරිප්පු ප්‍රදේශය අතර පිහිටි වැලි තීරය සහිත භූමි ප්‍රදේශය LTTE ග්‍රහණයෙන් මුදා ගැනීමයි. අයහපත් කාලගුණික තත්ත්වයේ මැදියේ වුවද එම ප්‍රදේශයේ මුදා ගැනීමට 58 වන සේනාංකයට අයත් 10 වන ශ්‍රී ලංකා පාබල හමුදා බටපිරිස් පසුබට වූයේ නැහැ. මෙහිදී සටන් බිමේ ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන්ද ඉදිරි ආරක්ෂක වළල්ල වෙත ගොස් සිය සහෝදර සෙබළුන්ට අවශ්‍ය උපදෙස් ලබා දෙන ආකාරය එහි ගිය අපට දැක ගන්නට ලැබුණා. වෙනි සේනාංක අධිපතිගෙන් අපට 10 වන ශ්‍රී ලංකා පාබල හමුදාවට ලැබුණු අවසන් වෙරළ තීරය මුදා ගැනීමට විතා විවෘත භූමි මැද්දේ රාත්‍රී අපේ සොල්දාදුවන් ඉතා නිර්භීතව දරුණු වෙඩිපහරව යොමු කරමින් බිම් තීරුව දරුණු සටනකින් පසු අපි මුදාගත්තා. යුද මුක්ත කලාපයේ සිරවි සිටින සිවිල් වැසියන් මුදාගෙන ත්‍රස්තවාදී ගහණයෙන් මේ රට මුදා ගන්න සියලු දෙනාම අපේ සොල්දාදුවන් අභීතව අර්මුණයෙන් යුක්තව පෙළගැසී සිටිනවා. පසුගිය දින කිහිපය පුරාම LTTEට අයත් සන්නද්ධ ව්‍රත යොදා ගනිමින් යුද මුක්ත කලාපයේ සිට හමුදා බටපිරිස් වෙත ප්‍රහාර එල්ල කිරීමට LTTE විසින් යොදාගත්තේද මෙම මාර්ගයයි. යුද හමුදා ඉදිරි ආරක්ෂක වළල්ලට ඔබෙන් පිහිටි අම්බලාවන් පොක්කනේ පාසලයි ඔබ මේ දකින්නේ. යුද හමුදා බටපිරිස් පවසන්නේ LTTE එහි සිටද යුද හමුදා ඉදිරි ආරක්ෂක වළල්ල වෙත ප්‍රහාර එල්ල කරන බවයි. එම පාසලට ඉදිරියෙන් බැකෝ යන්ත්‍ර යොදා ගනිමින් LTTE තවත් පස් බැම්මක් ඉදි කරමින් තිබූ අතර එම පස් බැම්ම සකසමින් සිටි LTTE සමාජිකයන් කිහිප දෙනෙකුද අපට දැක ගන්නට ලැබුණා. මෙහි සිට LTTE යුද හමුදා ඉදිරි ආරක්ෂක වළල්ලට ප්‍රහාර එල්ල කළද යුද මුක්ත කලාපයට යුද හමුදා බටපිරිස් ප්‍රහාර එල්ල කරන්නේ නැහැ. කෙසේ වෙතත් LTTE ඕනෑම ප්‍රහාරයකට මුහුණ දිය හැකි ආකාරයෙන් ඔවුන් ඉදිරි ආරක්ෂක වළල්ලේ ස්ථානගත වී සිටිනවා. එකම රටක් නොබෙදුණු දේශයක්. End of war. The final countdown.